සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලව SL Mobile Knowledge YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාලා පාවිච්චි කරන Android phone එක කොහොමද නිවැරදිව factory reset එකක් එහෙම නැත්නම් factory format reset එකක් ගහන්නේ කියන ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් අද මම පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් මම කියන්න කැමතියි ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකත් all දාලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ ආගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් bell button එක all දාලා තියාගත්තොත්. right guys අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. ඉතින් එතනින් පුළුවන් ඔයාට ඔයාගේ තියෙන Google account එක sign දාගන්න backup එකක්. ඉතින් මෙන්න මේ විදිහට WhatsApp එකට ඇවිල්ලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ chat list එක backup දාලා නැත්නම් මෙන්න මේ ආකාරයට මම මේ වීඩියෝ එකේ දෙන්න ආකාරයට ඔයාගේ chat එක backup කරගන්න ඉතින් ඔයාට පේනවා backup message කියලා වැටෙනවා display එකේ please wait a moment කියලා වැටෙනවා. ඉතින් අන්න ඒ ආකාරයට ඔයාගේ WhatsApp එක chat එක එතකොට ඒකේ තියෙන photos ඔයාගේ chat එක ඒ වගේ මේ private ඔයාගේ details ටික backup කරගන්න පුළුවන් phone එක format කරන්න කලින් ඔයාලට පේනවා දැන් 100 ගාණක් copy වෙනවා. හරි. ඒ විදිහට copy වෙලා ඉවරනකොට ඒක එතනින් අපිට ප්‍රශ්නයක් නැතුව phone එක format කරත් එම email එකම සහ password එක දුන්නාන් පස්සේ ඒ WhatsApp chat එක ඔයාලට නැවත ගන්න පුළුවන්. right. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ අපි setting එකට ඇවිල්ලා දැන් හොයා ගන්න ඕනේ අපේ factory reset format option එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අන්න ඒ විදිහට. ඉතින් මෙතන තියෙන erase all data කියලා මම ඒක උඩ එකපාරක් touch කරා. මම දාලා තියෙන pattern lock එක එහෙම නැත්නම් password එක pin number එක ඉල්ලයි ඒක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් factory reset කියන button එක උඩ එපුවාම මෙතන තප්පර 10ක් අපිට waiting එකේ ඉන්න ඕනේ. ඒක 0 වෙනකන් ඉඳලා අපි ඕකේ කරනවා. හරි. ඔන්න ඔය විදිහට ඕකේ කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් display එක කළු වෙනවා. ඒ කළු වෙලා රවුමක් කැරගෙනවා. ඉතින් මම කියන්නේ ඔයා phone එක format කරන්න කලින් ඔයා computer එකක් එහෙම නැත්නම් laptop එකක් හරි තියෙනවා නම් cable එක ගහලා ඔයාගේ phone එකේ තියෙන photo ඒ වගේම videos ඔයාට අවශ්‍ය සින්දු තියෙනවා නම් ඒ වගේ දේවල් ඔයාගේ data ටික copy කරගන්න. ඉතින් ඔයාට පුළුවන් setting එකට මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ගිහිල්ලා Google account එකට ගිහිල්ලා sign කියලා තියෙනවා. sign එකේ බුවෙන් පස්සේ ඔයාගේ contact ටික automatic sign වෙනවා Gmail එකට. ඉතින් ඒ ආකාරයට තමයි contact ටික අපි sign කරගන්නේ. ඉතින් right දැන් phone එක MIUI කියලා අපිට display වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් format වෙලා දැන් phone එක startup mode එකේ තියෙන්නේ. right මෙන්න මේ විදිහට MIUI 13 කියලා අපිට බලා ගන්න පුළුවන්. මම ඒ arrow එක උඩ touch කරලා English United States select කරා. ඉතින් ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තේ යට තිබ්බ ඒ පොඩි arrow එක touch කරන්න. එතකොට අපේ region එක select කරන්න එනවා. ඉතින් ඊට පස්සේ මම touch කරනවා නැවත එම arrow එක. එතන tick එක දාන්න ඕනේ අනිවාර්යෙන් privacy policy එකට accept කරන්න ඕනේ. ඉතින් ඔයා දාලා තියෙනවා නම් SIM දෙකම accept කරන්න පුළුවන්. නැත්නම් එක SIM එකක් උන accept කරලා arrow එක ඔබලා Wi-Fi on නම් Wi-Fi connect කරන්න පුළුවන්. නැත්නම් skip කරන්න පුළුවන්. මම skip කරා. right මෙන්න මේ විදිහට චුට්ටක් කැරකෙනවා. ඉතින් your phone ready කියලා උඩ වැටලා තියෙනවට බලා ගන්න පුළුවන්. හරි. දැන් just a second කියලා වැටලා තියෙනවා. හරි. දැන් මෙතන අපි don't copy තමයි ඔබන්න ඕනේ. right email එක skip කරන්න. මෙතනත් skip කරන්න. right පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවම accept කියලා බටන් එක තියෙනවා. ඒක ඔයා touch කරන්න skip කරන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට කැරකෙනවා නැවත. ඊට පස්සේ ආයි පල්ලෙහාට එන්න. ඒ arrow එක ඊට පස්සේ ඔයා touch කරන්න. ඔයාගේ launcher එකේ කොයි විදිහටද ඕනේ කියලා බලන්න පුළුවන්. දෙපැත්තට යන්නද නැත්නම් උඩට යටට යන්නද? මම classic mode එකට දාලා setup එක complete කියලා දැන් ඔයාට බලා ගන්න පුළුවන්. right ඔන්න ඔය විදිහට තමයි ඉතින් නිවැරදි ආකාරයට ඔයාගේ Android phone එක format කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයත් මොනවා හරි යමක් දැනගත්තා නම් ඔයාගේ වටිනා අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව එක්කෙනෙක්ට බලන්න share කරන්න. මගේ වීඩියෝ බලන ඔයා channel එකට අලුත් එක්කෙනෙක් නම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකත් all දාලා තියාගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනවා මං ඉක්මනටම. එහෙනම් රැඳිලා ඉන්න හැමෝටම ජය වේවා.